आयुबोवन सुबह सत्यान के प्रार्थना करना क्रिकेट टोड बेहन मादर के नाल सिल मदनाट इतने चैनल लगा सब्सक्राइब कलम अपित क्रिकेट निकला आराधना करनो जदा स्विसी हाई टी20 लोक सलाने सुपीरी अटवाटे तरंग अद्दाव सुबी आरंभना इतने श्रीलंका खंडाय में तरंग काल चटाने न कथा करो फेब्रुवरी 22 श्रीलंका खंडाय मसा इंग्लैंड खंडाय अतर तरगे प्रयत्न नूर पाल्ले के लिए क्रीडांगणेदी आवश्यक तुनट पामने इन पासु फेब्रुवरी 25 दिන පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයේ මෙම තරගයේ පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේම ජාතික ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට. ඉන්පසු සුපිරි අටවටේ අවසන් තරගයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට फेब्रुवरी 28 වන දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර ඉතින් මේ තරගයේ රාත්‍රී 7ට තමයි ආරම්භ වන්නේ. මෙම තරගයේ පැවැත්වෙන්නේ නුවර පල්ලකේ ක්‍රීඩාංගණයේ. ඒ අනුව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර සුපිරි අටවටේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේ නුවර පල්ලකේ ක්‍රීඩාංගණයේදී හවස 3ට තමයි තරගය ආරම්භ වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු රාමක්‍රිස්නන් සීදර් අද පැවති මාධ්‍ය හමුවේදී හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත සුපිරි අටවටේ තරගය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. මෙහිදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ සිම්බාබ්වේ තරගයේ පරදන ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ මානසිකත්වයෙන් හෙට තරගය සඳහා සූදානම් සිටින බවයි. මෙහිදී මාධ්‍ය වේදිකු පන්දු රැකීමේ පුහුණුකරු වන රාමක්‍රිස්නන් සීඩර්ගෙන් ප්‍රශ්නයක් අහනවා. පසුගියදා නිමවට පත්ව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගයේදී මැක්ස්වෙල්ගේ උඩ පන්දු රැක ගැනීමෙන් පසු පැතුම් හෝ කණ්ඩායම සමග ඒ ගැන කතා කළාද කියලා. ඉතින් ඒට පිළිතුරු වශයෙන් පන්දු රැකීමේ පුහුණුකරු මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මුලින්ම කියන්න ඕනි පැතුම් එක වැඩි කතා කරේ නැහැ. එයා වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි. නමුත් අපි ඒ ගැන කතා කළා. ඒ උඩ පන්දුවේදී කැපී පෙනුනේ අපේක්ෂාව කියලා මම හිතනවා. මැක්ස්වෙල් කරන්න යන දේ එයා කලින්ම දැකලා ඒ උඩ පන්දුව රැක ගන්න පුළුවන් තැනකට ආවා කියලා මම හිතනවා. ඒ නිසා ඒක ජයග්‍රහණයක්. ඒක තරඟාවලියේ අපූර්ව මොහොතක්. කලින් ඕවරේදී උඩ පන්දුවක් අතහැරිලා ඒක දරාගෙන ඉදිරියට ගිහිල්ලා හොඳට ලකුණු අරන් මේ දක්වපු දස්කම් ගැන මම පැතුම්ට ප්‍රශංසා කරනවා. ඒ වගේම හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත සුපිරි අටවටේ තරගය ගැන එංගලන්ත නායක හැරි බ්‍රොක් මෙන්න මේ ආකාරයට තමයි ඔහුගේ අදහස් දක්වා තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහර පිටිකරුවන් මේ මොහොතේ හොඳින් ක්‍රීඩා කරනවා. පවර් ප්ලේ එකේදී අපිට කඩුණු කිහිපයක් දවා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. පැතුම් නිස්සංක මේ මොහොතේ ඉහළ තැනක ඉන්නවා. ඔහුගේ කඩුල්ල ඉක්මනින් දවා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. අපි හොඳින් ක්‍රීඩා කර ශ්‍රී ලංකා ක්‍රීඩකින් හැකිතරම් පීඩනයකට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2026 टी20 ලෝක කුසලානේ සුපිරි අටවටේ ශ්‍රී ලංකා එංගලන්ත තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හෙට ක්‍රීඩා කරන අවසන් 11 දෙනා ගැන පන්දු රැකීමේ පුහුණුකරු අදහස් දක්වා තිබෙනවා. මෙහිදී කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදු වෙන බවට තමයි ඔහු අදහස් දක්වා තිබෙන්නේ. ඒ අනුව හෙට දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න මේ ආකාරයෙන් ක්‍රීඩා කරා කියලා තමයි ඔහු කියන්නේ. පැතුම් නිස්සංක කුසල් ජනිත පෙරේරා කුසල් මෙන්ඩිස් පවන් රත්නායක කමිදු මෙන්ඩිස් දශුන් ශාමික දුත් දෙල්ලාලගේ දුෂාන් හේමන්ත මහේස් තීක්ෂණ දුස්මන්ත චමීර දුර්සන් මදුසන් කියන ක්‍රීඩකයන් 11 දෙනා හෙට පැවැත්වෙන තරගය සඳහා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන බව ප්‍රකාශ කළා තිබෙන්නේ. එhmenan සුපිරි අටවටේ හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් 11 දෙනා සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. සුපිරි අටවටේ සීලම තරඟවල නුවරිදි තොරතුරු ලස්සනින් ඔබ වෙත රැගෙන එනතුරු ඔබට ජයග්‍රහයි ක්‍රීඩා සීරීස් සුබ දවසක්.